හරි. කලින් වීඩියෝ සීරීස් එකේම තව වීඩියෝ එකක් විතර මේ කරන් ඉන්නේ. මේක අපි කතා කරන්නේ X-ray attack කියන එක. හරිද? X-ray කියන attack එක. බලමු X-ray attack කියන්නේ මොකක්ද කියලා. මේ හැමතිස්සෙම කියන වගේ චෙස් වල මහා අමාරු දේවල් කිසිම දෙයක් නෑ, ඔක්කොම ලේසි. තනිකර පැටර්න්ස් තියෙන. පැටර්න්ස් කියන්නේ මේක බලාගෙන ගිහිල්ලා මේ වගේ එකක් ගේම් එකේ හැදුනොත් කරන්න තියෙන්නේ එච්චරමයි තියෙන්නේ. එන කිසිම දෙයක් නෑ. හරිද? X-ray attack එකක් කියන්නේ මම මේක ඇදලා පෙන්නන්න. හරිද? ඇදලා පෙන්නන්න මට එතකොට තේරෙයි. හිතන්න දැන් මෙතන ඇටැක් එකක් තියෙනවා. මෙන්න මෙතනින් දැන් චෙක්මේට් එක නවත්තලා තියෙන්නේ රුක්කින්ද. රුක්ව කැපුවොත් ක්වීන්ගෙන් කපනවනේ. මට ඔතනදි පුළුවන් මෙන්න මේ මගේ ක්වීන්න මෙතනින් දාන්න. චෙක්. රුක්ට කපන්න වෙනවා මාව. රුක්වගෙන් කැපුව ගමන් මම ගිහිල්ලා මගේ රුක්ගෙන් රුක්ව කපලා චෙක්මේට් කරන්න පුළුවන්. එතකොට ක්වීන්න මෙතනට දාන එකෙන් ඔයාට පේනවා එයා ගිත්තෙක් මැදි වෙනවා. බලමු ආපහු. ඔයා ගිත්තෙක් මැදි වෙනවා. ඔන්න එයා ගිත්තෙක් මැදි වෙලා ඉන්නේ. හරිද? මගේ ඉද්දෙයිත්තු දෙන්නෙක් දෙපැත්තෙන් ඇටැක් කරනවා එයා ගිත්ත මැද හිර වෙලා. දැන් එයාට අනිවාර්යෙන් කපන්න වෙනවා උතන්දී. මෙයාට කපන්නම් වෙනවා. කපනවා. මට පුළුවන් නේද දැන් මේ රුක්ගෙන් රුක්ක කපලා මේක චෙක්මේට් කරන්න? හරිද? මහ දෙයක් නෑ. පොඩි පොඩි තියරි තියෙන්නේ මේවයි. හරිද? ඔවට ඔය එක එක නම් දාලා තිනවා. මේකට කියන්නේ දැන් X-ray attack කියලා. අපි බලමු ඊළඟ එකට. ඔන්න මේකේ black to move තියෙන්නේ. X-ray attack එකක් බලන්න ඕන. X-ray. දැන් මම බලනවා ඉත්තු දෙන්නෙක්ට attack කරන්නත් ඕන. double attackද මන් දන්නේ නැහැ. මැදට සර් කිව්වා මැදට දාන්නත් පුළුවන් කියලා. මම මෙතන night කැපෙනවා. එහෙනම් ඉතින් සර් කිව්ව නේද මැදට ඉත්තෙක් ඉන්නවා කියලා. මැද මොකක් හරි කතාවක් කිව්වා. එහෙම එක බැලුවම මම මේ සර් කිව්ව විදිහට රුක්ක මෙතනින් දැම්මොත් හරිද? හරි නේද? රුක්ක දැම්මොත් හරි. කින්ට යන්න වෙනවා මෙතනට. නයිට් කපන්න විදියක් තියනවද? නෑ 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 නයිට් කපන්න විදියක් නෑ. කින්ට මෙතනට පයින්න විදියක් තියනවද? නෑ. මෙතනට යන්න වෙනවා. මම මෙතනට දැම්මොත් කින්ට මෙතනට යන්න වෙනවා. බලමු. කින්න උතන්ට ගියා. දැන් හැබැයි මම නයිට්ට වෙන කොහෙට හරි අරගෙන මෙතනට වගේ අරගෙන නයිට්ට මෙතනට වගේ අරගෙන රුක්ක මේ කොනෙන් දාගන්න තිබ්බනම් චෙක්මේට් කෙලින්ම. නයිට්ට මෙතනට ගත්තොත් එයාට චෙක්මේට් එක නවත්ත ගන්න විදි මොනවද තියෙන්නේ? එක්ක බිෂොප් දාන්න ඕන මැදට නැත්නම් රුක් දාන්න ඕන. එයා ඒ දෙකම කරන්න ඕන චෙක්මේට් එක නවත්තන්න බලමු. හරියට හරි. දැක්කද? බිෂොප් ආවා. දැන් අපි බිෂොප්ව කැපුවොත් එයා ඊළඟට රුක්වත් එන්න ඕන. හරි විදියට. හරි. හරිද? ඉතින් මේවයි මහ දෙයක් නෑ. අපි ඊට පස්සේ රුක්ක කැපුවට පස්සේ මෙයා නිකම් මූ එකක් අදිනවා. ඔන්න නිකම් මූ එකක් ඇද්දා. දැන් මම අපේ කලින් ප්ලෑන් එකමයි. රුක්ක ගෙනින් දානවා මෙතනින්. ඉවරයි. ඔන්න X-ray attack. ඉත්තෝ ඒ කියන්නේ අපි ඉත්තෝ දෙන්නෙක්ට එයා ගිට්ටෙක් මැදි වෙලා කරන attack එකක් වගේ එකක් තමයි මේකේ වෙන්නේ. දැන් බලමු මේකේ X-ray attack කිව්වා දැන් සර් කිව්වා X-ray attack මොකක් හරි. දැන් බලමු X-ray attack. දැන් කින්ට තමයි ඇටැක් කරන්න ඕන මොකක් හරි. මම මෙයාව මෙතනින් දැම්මොත් කින් පයින්නවා මේ පැත්තට. මට ආපහු මෙතනින් දැම්මොත් මෙයා ඇවිල්ලා මාව කපලා දානවා. ඉතින් රුකුත් ඉන්නවනේ සර්. රුක්ගෙන් කැපුවොත් කින් මෙතනින් පයින්නත් කින්ට මෙහෙන් පයින්නත් පුළුවන්ද? එහෙනම් එතලා බලමු. මට නම් හිතෙන්නේ වැරදි වගේ. ඔයාලා කියන්නේ මෙතනට දාලා ඊට පස්සේ මෙතනට ගියාම මෙතනට දාන්න. දැන් ඔයාලා කියනවා රුක්ගෙන් කපන්න කියලා. ඔන්න නයිට්ගෙන් වහනවනේ. එහෙනම් හරියන්නේ නැහැ. එහෙනම් ආයෙ මුලට ගමු. මම මෙන්න මේ වගේ වැඩක් ඔතනදි කරනවා. බලා ගන්න. මට දැන් පේනවා කලින් X-ray attack එක ගත්තාම මම මෙතන බිෂප්ුයි රුකුයි එකට හිටියොත් මට මෙතනදී මොකක් හරි කරගන්න පුළුවන්. කියන්නේ මම රුක් කෙනෙක්ව මෙන්න මේ තීරෝට ගියොත් මේ බිෂප්වත් අයින් කරගෙන එයානේ දැන් අපිට තියෙන එකම බාධාව මෙතනට යන්න බැරි. රුක්ක මෙතනින් තියාගත්තොත් බිෂොප්ගෙන් ගාඩ් එකක් වෙන විදිහට කින්ට යන්න තරම් නැහැ. කින්ට ආපහු මෙතනට පයින්න විදියක් නැහැ. මේවට පයින්න විදියක් නැහැ.
මෙතන මේ උඩට ගියොත් බිෂප් ගෙන් ඇටැක් එක තියෙනවා මේ පැත්තටම ගියොත් රුක් ගෙන් ඇටැක් එක තියෙනවා මම මෙහෙම කරොත් මොකද මගේ අයිඩියා එක ක්වීන් සැක් කරනවා මුලින්ම ක්වීන් කපා ගන්න දෙනවා සැක් කරනවා කිව්වේ සැක්‍රිෆයිස් අපි කතා කරලා තින්නේ ඒවා ක්වීන්ව කපනවා බිෂප් ගෙන් එයා අනිවාර්යෙන් කපන්න වෙනවා නැත්තම් චෙක්මේට් චෙක් එක බේර ගන්න විදියක් නැහැ කපන්න වෙනවමයි කැපුවට පස්සේ මම ගිහිල්ලා රුක් ගෙන් කපනවා අර බිෂප්ව චෙක්මේට් වෙන්න ඔන්න ඔන්න එයා කැපුවා දැන් මම රුක් ගෙන් ගිහිල්ලා කපපු ගමන් චෙක්මේට් දැක්කද මහ දෙයක් නැහැ කින්ට මෙතනට එන්න විදියක් නැහැ බිෂප් ගෙන් ඇටැක් කින්ට මෙහෙට යන්න බෑ මෙහින් ඇටැක් මෙතනට යන්න බෑ රුක් ගෙන් ඇටැක් කින්ට රුක්ව කපන්න විදියක් නැහැ බිෂප් ගෙන් ආරක්ෂාව දීලා තින්නේ තේරුණා නේද මහ දේවල් නෑ මේවයි යමු ඊළඟ එකට ඔන්න එක්ස්රේ ඇටැක් කිව්වේ කලින් එහෙනම් කොහොමද කරන්නේ රුකොයි බිෂපොයි දෙන්නෙක් ඉන්න ඔන්න දැන් ඔයාලට ගේම්ස් අදිද්දි පැටර්න් අහුවෙන්න ඕන රුකොයි බිෂපොයි වගේ එකක් කලින් සර්ුත් කිව්වා කොහොමද අන්න ඒවා මතක් වෙන්න ඕන මෙතන කලිනුත් අපි මැද ඉත් එක්ට ඇටැක් කරපු එක කරේ එහෙනම් මම මෙතනින් දැම්මොත් හරිද මෙතනින් දැම්මොත් කින්ගෙන් කපන්න පුළුවන්ද බෑ 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 බිෂප්ගෙන් ගාඩ් එක තියෙනවා ඉතින් කින්ගෙන් කපන්න බෑ අනිවාර්යෙන් එයා කපන්න ඕන කාගෙන්ද රුක්ගෙන්ම තමයි කපන්න ඕන රුක්ගෙන්ම තමයි කපන්න ඕන රුක්ගෙන් කැපුවොත් මට ගිහිල්ලා කලින් වගේම රුක්ගෙන් කපලා දාන්න පුළුවන් හරිද බලමු මට ගිහිල්ලා කලින් වගේම රුක්ගෙන් කපලා දාලා චෙක්මේට් ඔන්න මේවා මේ අර එක වසරේ ළමයින්ට හොඳයි අයියෝ ඔන්න ඊළඟ එක ඔන්න මේක බලන්න මේක දැන් මම කල්පනා කරනවා දැන් මම එක්ස්රේ ඇටැක් චෙක්මේට් එකක් දාන්න ඕන ඔන්න මට බිෂප් කෙනෙක් යට අහු වුණා යට බිෂප් කෙනෙක් ඉන්නවා කලින් වගේමයි මෙන්න මේ කොටුව ඇටැක් කරගෙන එනවා ඒ කියන්නේ මට මේ රුක් කෙනෙක්ව මේ පැත්තේ කොනකට ගෙනිච්චාම ඇති රුක් කෙනෙක්ව අරන් ගියොත් එයා රුක්ගෙන් වහයි අනිවාර්යෙන් ඊට පස්සේ මට රුක්ගෙන් රුක්ව කපන්නයි තියෙන්නේ සර් ඉතින් රුක් කෙනෙක්ව අරන් යන්නේ කොහොමද එතන ඇටැක් එකක් නේ මම මෙහෙම කරොත් මේ ක්වීන්ගෙන් මම මේ රුක්ව කපනවා අයියෝ සර් ඔය ක්වීන්ගෙන් කැපෙනවනේ ක්වීන්ව මේ පැත්තට කමක් නෑ අපි ගිහිල්ලා කපමු රුක්ගෙන් අපිට ඕන කරේ රුක් ඔතනට යවා ගන්න එක එයා රුක්ගෙන් වැහුවොත් අපි ගිහිල්ලා රුක්ගෙන් රුක්ව කපමු චෙක්මේට් බලමු ඔන්න මම කැපුවා ක්වීන්ගෙන් කැපුවා දැන් ඔන්න අපිට පුළුවන් රුක්ව දාන්න රුක්ව දාපු ගමන් ඔන්න එයා රුක්ගෙන් වැහුවා හරිද රුක්ගෙන් වහලා තින්නේ දැන් ඔයාලට පේන්න ඕන මෙන්න කෙලින්ම ඉවරයි සුදු එක්කෙනා කුඩු පට්ටම් වෙලා යනවා දැක්කද හරිද ඉතින් ඔය මහ දෙයක් නැහැ ඔන්න අපි ඊළඟ පසල් එකටත් යමු තව පසල් දෙකක්ද කොහෙද තියෙනවද දෙකම ඉවර කළා හරි ඔන්න එක්ස්ට්‍රා ඇටැක් ඕකේ බැලුවාම කලින් වගේද එක්ස්ට්‍රා ඇටැක් දැන් මම කලින් විදිහටම බලනවා දැන් මට එකක් මීටර් වෙන්න ඕන දැන් මෙතන කලින් වගේ රුක්ගේ බිෂපොයි ඒගොල්ලෝ අරගෙන කරන්න අමාරුයි මම බලනවා දැන් නයිට් ගේම් මෙතනට ඇටැක් එකක් තියෙනවා මෙතනටත් ඇටැක් එකක් තියෙනවා මේක හින්දා කින්ට එලියට එන්න පුළුවන් කමක් නැහැ නයිට් මෙතන ඉන්න හින්දා කින්ට එලියට එන්න පුළුවන් කමක් නැහැ මම මේ ඔයාලා හිතන්න ඕන විදිහ කියන්නේ මට මෙතන මෙන්න මේ පෝන්න බැරි එකම මේ එකයි තියෙන්නේ මෙන්න මේ බිෂප්ගේ කරදරේ තියෙන්නේ හරිද බිෂප්ගේ කරදරේ තියෙන්නේ මම මේ බිෂප්ගේ කරදරේ නැති කරන්න හිතාගෙන බිෂප්ගෙන් බිෂප්ව කැපුවොත් එයාට නයිට්ගෙන් බිෂප්ව කපන්නත් පුළුවන් එතකොට වැඩේ හරියන්නේ නැහැ එහෙනම් කොහොමද කරන්න ඕන මට පුළුවන් වේද ඔතනදී ක්වීන්ව සැක් කරන්න මට දැන් ක්වීන්ව සැක් කරන්න පේනවා ක්වීන්ව සැක් කරන්නේ කොහොමද මම මෙන්න මේ මෙයාගේ මෙයාව කැපුවොත් කින්ගෙන් කපන්න විදියක් නෑ එයාට අනිවාර්යෙන් බිෂප්ගෙන් කපන්න වෙනවා බිෂප්ගෙන් කැපුවට පස්සේ මට මගේ බිෂප්ව ගෙනින් එයාගේ බිෂප්ව කපලා දාන්න පුළුවන් කරලා බලමු මම ක්වීන්ගෙන් කැපුවට පස්සේ චෙක් එයාට බිෂප්ගෙන් කපන්න වෙනවා දැන් මෙන්න නයිට් ගෙනොත් ඇටැක් එකක් තියෙනවා ආපහු මේ පැත්තට ඇටැක් එකක් තියෙනවා ඉතින් මට මෙයාව ගිහිල්ලා කපලා දාන්න පුළුවන් කපලා දාපු ගමන් බලද්දි චෙක්මේට් හරිද ඉතින් මම ගේම් එක දිනුන්නේ මට කුයින් නැති වුණාට ඔන්න
හරිද? දැක්ක නේද? හරිද? ඔයයි මහ දෙයක් නෑ. ඔයාලා පැටර්න් එක අඳුර ගන්න විතරයි තියෙන්නේ. පැටර්න් එක අඳුරගත්තොත් වැඩේ සම්පූර්ණයෙන් හරි. අන්තිම පසල් එක. යමු පසල් එකටම යමු. හරි. ඔන්න පසල් එකට ආවා. හරිද? දැන් බලමු මේකේ කලින් වගේමයි මොකක් හරි කරන්න ඇත්තේ අර වගේ මොකක් හරි තමයි. මම මෙතනදී කලින් වගේම කුයින් මෙයා මෙන්න මෙයා මට එක්ස්ට්‍රේ ඇටැක් එකක් දීලා වගේ. එයාත් එතන පොඩි එක්ස්ට්‍රේ ඇටැක් එකක් මට දීලා වගේ බලමු. හැබැයි මෙතන මේ කොනේ මෙයාගේ මේව එකක් තියෙනවා. කින් ඉන්නේ කොනේ. අපිටත් එක්ස්ට්‍රේ ඇටැක් එකක් දෙන්න පුළුවන් ඕනනම් අර කලින් සර් කිව්ව විදිහට මෙන්න මෙතනට ගිහිල්ලා. මෙතනට ගියොත් රුක් තනි වෙනව මැද. ඇයි අනිවාර්යෙන් එයාට රුක්ගෙන් කපන්න වෙනවා නේද? එහෙම නේද? බලමු. මෙහෙම මම මුලින් කල්පනා ප්ලෑන් එක ගහගෙන ඉන්නවා ක්වීන් මෙතනින් දානවා. එයාට කින්ඩර් චෙක් යන්න තැනක් නැති හින්දා රුක්ගෙන් කපන්න වෙනවා. කැපුවොත් මම ඊළඟට බිෂොප් ගෙන්ද පෝන් ගෙන්ද කපන්නේ කියලා බැලුවා මට හිතෙනවා පෝන් ගෙන් කැපුවොත් හොඳයි ඊළඟට පෝන් ක්වීන් ගන්නත් පුළුවන් ඔන්න පෝන් ගෙන් කැපුවා. කින්ඩර් චෙක්. කින්ට යන්න වෙනවා මෙතනට. කින් ඔතනට ගියපු ගමන් මම මෙතනින් නයිට් එක කපලා ක්වීන් ගන්නවා. කින්ට කපන්න විදියක් නැහැ බිෂොප් කින් කාඩ් එකක් තියෙනවා. අපි ඇදලා බලමු. අන්න වෙන තැනකට ඇත්තේ. ඔන්න මෙතනට ඇද්දා. ඔන්න රුක්ගෙන් කැපුවා. මම පෝන්ගෙන් කපනවා කින්ට චෙක් එකක් එක කින්ට එහා පැත්තට යනවා මම මෙතනින් කපලා කුයින්න ගමු. කුයින්නද ගන්නේ කවුද? කවුරු ගත්තත් එකයි කවුරු ගත්තත් එකයි කියන්නේ මට කුයින් ගන්නත් පුළුවන් රුක් ගන්නත් පුළුවන්. මම රුක්ව ගන්න. චෙක්මේට්. කින්ට යන්න තරක් නැහැ. මෙතනට යන්න බෑනේ. අපෝ මෙයාව කපන්න විදියක් නැහැ. බිෂොප් කින් කාඩ් එක තියෙන. ඉස්සරහට එන්න විදියක් නැහැ. මේ රුක්ගෙන් මේක තියෙන. ඔන්න ඉතින් එක්ස්ට්‍රා ඇටැක් එක. හරිද? උවයි මහ දෙයක් නැහැ. මේ මාරම ලේසි මේවා. හරිද? කිසි පට් මේ කියන්නේ ඇස් දෙක පියාගෙන වුණත් අදින්න පුළුවන් මට්ටමේව තියෙන. හරිද? දැන් ඔයාලා ගැතේ වැඩේ තියෙන. වීඩියෝ ටික ගොඩ ගහ ගන්න එපා. වීඩියෝ ටික බලන්න. හරිද? මේ ඉක්මනට තියරිටික් කරන්නේ ඔයාලා පුළුවන් තරම් ඉක්මනට බලන්න. ඔයාලට ඉතින් ලොකුවට වැඩ නැහැ නේ ඉතින් ඉස්කෝලේ වැඩ අරමේම තියෙන. හරිද? දැන් නිකමට බලන්න දැන් මම මේ වීඩියෝ එක කරන වෙලාව ඔන්න මේ පේනවද? හරිද? එකහමාරයි. දැන් අද දවසට වීඩියෝ 5ක් විතර කරලා ඉන්නේ. වීඩියෝ 5යි තව ක්ලාසුයි. මේ මට මේ වීඩියෝ කරන්න හම්බෙන වෙලාව. හරිද? ඔයාලා විශ්වාස කරන්නේ නැහැ නේ අර මං කියනවනේ පැය 3යි වගේ නිදාගන්න කියලා මම දැන් පැය 3ක් නිදාගන්නත් හම්බෙන්නේ නැහැ. අපෝ හෙට උදේ යන්න ඕන. හරිද? හෙට උදේ ආපහු පන්ති. ඒවට යන්න ඕන උගන්නන්න තියෙනවනේ. හරිද? තව ඔය එක එක උත්සව වලින් ආරාධනා හම්බෙනවා. කැම්පස් වලට යන්න ඕන උගන්නන්න. කැම්පස් ළමයින්ට. හරිද? ඒ වගේ ගොඩක් ඒවා තියෙන වැඩ. ඒකයි මං කියන්නේ මට වෙලාවක් හම්බෙන්නේ නැහැ උනාට මම මහන්සි වෙනවා. ඔයාලා හින්දා. නැත්නම් ඉතින් මට මේව කරා කියලා මම මේ වීඩියෝ CD එක ගහලා විකුණන්න නෑනේ. මේ ඔයාලට තමයි බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ ඉතින්. මම මෙච්චර මහන්සි වෙන එක ඔයාලට බලන්න බැරි කමක් නැහැ. හරිද? ඔයාලගේ අතේ වැඩේ තියෙන්නේ. හරි. අදට මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. දැන් නම් මහන්සි හොඳටම වීඩියෝ ගොඩක් කරා මේ ෂර්ට් එකෙම වීඩියෝ ඇති මම හිතන්නේ 3ක් 4ක් විතර. හරිද? මේක දිගට වීඩියෝ 3-4ම කරලා දාලා තින්නේ දැන්. මොනවා හරි පොඩ්ඩක් දැනගන්න තියෙනවා නම් කලින් වගේමයි පහලින් කමෙන්ට් එකක් දාන්න නැත්නම් මගේ නම්බරයට WhatsApp එකක් දාන්න. හරිද? වීඩියෝ එක හොඳයි නම් යටින් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. දන්නවනේ ඉතින් මම මහන්සි වෙලා මම ඔයාලට පුළුවන් මගේ උපරිම ගන්නවා. හරිද? හොඳයි නම් වීඩියෝ එක මට මොටිවේට් එකක් වෙන්න පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ලයික් කරන්න අර තව යාළුවන්ට ඔයාලා දන්න යාළුවෝ ඉන්නවනම් ෂෙයා කරලා දාන්න. මොකද මම කියලා තියෙනවනේ තව යාළුවෙක්ට ඉගෙන ගන්න උදව් කරද්දි ඉතින් ඔයාලටත් උදව් වෙනවා. මට එහෙම YouTube එක ප්‍රොමෝට් කරගන්න උවමනාවක් නැහැ. මම කලින් වීඩියෝ වලත් කිව්වා. හරිද? YouTube එක මට YouTube කර කර ඉන්න වෙලාවකුත් නැහැ. දැන් මේක කලාප තරඟේ තියෙන ටිකේ විතරක් කරලා නවත්තයිත් දන්නෙත් නැහැ. හරිද? ඔයාලට ඉස්කෝලේ කොහොමත් පන්ති වලදී ආරෝ මේ උගන්වනවනේ. හරි. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හරි.